එතකොට අද පටන් ගන්න තියෙන්නේ verb එකකින්. right? අපි කලින් ක්ලාස් එකේ නෑ ඊට කලින් එකේද කොහෙද කරා ඒත්‍ර verb එක. right? ඒත්‍ර කියන්නේ to be කියලා verb එකක් ඉගෙන ගත්තානේ. එතකොට අද ඉගෙන යන්නේ මෙන්න මේ අව්වා verb එක. right? අව්වා කියන්නේ to have. to have කිව්වම මොන හරි දෙයක් තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්නවා. මෙන්න මේ තේරුම් දෙකම මේ අව්වා verb එකත් එක්ක අපිට use කරන්න පුළුවන්. right? එතකොට මේ අව්වා verb එකයි අපි කලින් ඉගෙන ගත්ත ඒත්‍ර verb එකයි මේ දෙක චුට්ටක් හරියට building blocks වගේ French වල. right? ගොඩාක් දේවල් කරද්දී tenses වලට යද්දී ඒ වගේ හැම දෙයකම මේ ඒත්‍ර අව්වා දෙන්න ඉන්නවා. right? එතකොට ඒත්‍ර verb එක හරි අපි අද බලමු අව්වා එක. මේ verb එකත් අපිට අර මෙන්න මෙහෙමයි translate වෙන්නේ කියලා විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් ඒත්‍රකටත් මම කියවනේ ඒක අපි just sweet you way ඉලේ ඔන්නෝක කටපාඩම් කරන්න ඕනේ. මේකත් ඒ වගේමයි. right? හැදෙන විදිහක් නැහැ. ඔයාලා පාඩම් කරන්න ඕනේ. එහෙනම් I have කියද්දි අපිට කියන්න වෙනවා J. J. මෙතන මේක තමයි. දැන් මෙතන J එකයි මේ A එකයි vowels දෙකක් නිසා මේක මෙහෙම apostrophe වෙලා තමයි මේ J කියන එක හැදිලා තියෙන්නේ. right? I have මට මොන හරි තියෙනවා. එහෙම නැත්නම් මට කවුරු හරි ඉන්නවා කියන්නත් පුළුවන්. for example Jean livre. I have a book. මට පොතක් තියෙනවා. ඊළඟට Jean nami. I have a friend. මට යාළුවෙක් ඉන්නවා. ඔන්න ඔය වගේ කියන්න අපිට මේ J එක use කරන්න පුළුවන්. right? ඔයාලට මේ වගේ sentences උත් දැන් හදන්න පුළුවන්. මොකද මම කියලා දීලා තියෙන්නේ structure එක. subject එක ලියනවා, verb එක ලියනවා. දැන් මෙතන නම් subject verb දෙකම include වෙලා තියෙනවා. එහෙනම් subject verb ලියලා object එක ලියන්න තියෙනවා ඔයාලගේ. එහෙනම් Jean livre, Jean nami මේ sentences හදන විදිය ඔයාලා දැන් දන්නවා. ඊළඟට you have අපිට කියන්න පුළුවන් tu are, he has, il a, she has, elle a. J'ai, tu as, il a, elle a. දැන් මෙතන je එකත් එක්ක විතරයි අර vowel කතා වෙන්නේ මේ apostrophe එන්න. right? දැන් මෙතන tu a කියද්දිත් vowels නේ. elle a කියද්දිත් vowels නේ. මේවට ඔය rules අයිති වෙන්නේ නැහැ. අවුව විතරක් නෙවෙයි මම පොදුවේ හැම verb එකක් ගැනම කියන්නේ. right? හැම verb එකේම je එකත් එක්ක විතරයි අර vowel කතා වෙන්නේ verb එකේ. අනිත් කිසිම subject pronoun එකක් එක්ක ඒ rule එක එන්නේ නැහැ. ඊට පස්සේ nous avons එතන liaison එකක් එන්න ඕනේ. මොකද මෙයා තනියෙන් කියවුවොත් අපි කියවන්නේ nous කියලා s එක silent. මේක avons. එහෙනම් මේ දෙන්න අතර liaison එකක් ගන්න ඕනේ. z sound එකක් nous avons. nous avons. right? මෙතන vous avez. vous avez. ils ont. ils ont. මේ හතරෙම liaison යන්න ඕනේ. මොකද verb එක පටන් ගන්නේ vowels වලින් නිසා. J'ai, tu as, il a, elle a, nous avons, vous avez, ils ont, elles ont. right? මේකම අපි negative කරොත් අපිට මෙන්න මෙහෙම එනවා. දැන් rule එක දන්නවාලා use කරන්නේ no එකයි ha එකයි. එතකොට මම කිව්වා මේ no එකයි pa එකයි මැදට එන්නේ verb එක කියලා. conjugate කරපු verb එක. ඒ කියන්නේ මෙන්න මේකනේ. මෙන්න මේව තමයි verbs. ඒ කියන්නේ subject pronoun හැර මේ verb එක අර conjugate කරලා තිබ්බ විදිහ. එහෙනම් ඒකට කලින් අපි ne pa use කරනවා. එහෙනම් අපි අර්ක ගත්තොත් je කියන එක negative කරොත් je ne et pas. මෙන්න මෙහෙම එන්නේ. මෙතන අර je එකයි apostrophe වෙන්නේ නැහැ. reason එක තමයි මේ n එකක් නේ තියෙන්නේ. ආය vowel කතාවක් නැහැ. හැබැයි මෙතන දැන් මේ words දෙක අතර උන vowels කතා වෙනවා. එහෙනම් එන්න ඕනේ apostrophe එකක් je n'ai pas කියලා. එතකොට මතක තියාගන්න normally අපි verb එක conjugate කරා. ඒ කියන්නේ මෙන්න මේ method එක. right? මේකෙන් conjugate කරද්දී noun එක verb එක පටන් ගන්න vowel එකකින් නම් je එකේ විතරයි apostrophe එන්නේ. හැබැයි ඔයාලා negative කරනවා නම් එහෙනම් මේ no එක තියෙන්නේ ne pa එකේ no එක. අන්න ඒක හැම වෙලාවෙදිම apostrophe වෙනවා verb එක vowel එකකින් නම්. බලන්න මෙතන je n'ai pas, tu n'as pas, il n'a pas, elle n'a pas,
නූනා වෝපා වූනා වේපා ඉල් නොන්පා එල් නොන් පා ඒ හැම එකම එන්න පෝස්ට්‍රෆි ඇවිල්ලා තියෙන්නේ මොකද මේ verb එකේ හැම conjugation format එකක්ම vowel එකකින් පටන් ගන්න තියෙන නිසා right අනිත් කාරණේ තමයි කියවද්දි මේක පා s එක හෙන්නේ නැහැ හැබැයි ලියද්දි මේ s එක must right අනිවාර්යයෙන්ම එන්න ඕනේ